සාදරයෙන් පිළිගන්නවා මොහොත තාක්ෂණ YouTube නාලිකාවේ ඉතින් තවත් এডুকেෂනල් වීඩියෝ එකකින් අද වීඩියෝ තුලින් අපි කතා කරන්න යන්නේ ඔන්ලයින් ජොබ් සම්බන්ධව. ඉතින් ගොඩක් අය දන්නවා e-money platform වර්තමානයේදී බොහෝ ප්‍රමාණයක් රිලීස් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ සමහරක් ඒවා තියෙනවා ඇඩ්ස් ක්ලික් කරලා money earn කරන්න. එහෙම නැත්නම් නිකන් ඉඳලා money earn කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් තනිකරම වංචනිකයි කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ වගේ දේවල් තිබුණොත් අනිවාර්යෙන්ම ඔයාලා ඒක ස්කිප් කරගෙන යන්න. ඉතින් මම අද මට දුන සිද්ධියොත් එකක කම්පෑර් කරලා මේ වීඩියෝම කරන්නේ. ඉතින් ගොඩක් ෆේක් සයිට් ඒ වගේ ස්කෑම් සයිට් වගේ දේවල් වර්තමානයේදී රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේවෙන් කොහොමද ආරක්ෂා වෙන්නේ? මේවා ගැන දැනගන්නේ කොහොමද? අද මම මේ ගැන සම්පූර්ණ විස්තරය කතා කරනවා part 1 එකේ. ඊළඟ වලට part 2 එකෙන් කතා කරනවා. තවදුරටත් මේ ගැන වැඩි විස්තර. ඉතින් වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝට ඉතින් වීඩියෝ දැනගන්න මතක් කරන්න ඕනේ. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe button එක ඔබලා bell icon එක hold දාලා වීඩියෝ එකට set වෙන්න. මුලින්ම අපි කතා කරමු ඔන්ලයින් රැකියාවල තියෙන ලොකුම අවදානමක් ගැන. ඒ තමයි වංචා සහගත රැකියා සහ වංචාවන්. අන්තර්ජාලය කියන්නේ හොරුන්ට සුපිරි තෝතැන්න කියලා තියෙන වර්තමානයේදී. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා ව්‍යාජ රැකියා දැන්වීම් වල පෙන්වන ඔය වගේ සමහර වෙලාවට අපිට හිතා ගන්නත් බැරි තරම් හොඳ පෙනුමක් තියෙන රැකියාවක් විදියට මෙන්න මේ පෝස්ට් නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට මාසෙකට ලක්ෂ 10ක් 15ක් හොයන්න, දවසට පැය දෙකක් වැඩ කරන්න වගේ දේවල්. මේවා බොහොමයක් ස්කෑම් පැත්තට බර දේවල්. ඒ අයගේ අරමුණ ඔබගේ පෞද්ගලික තොරතුරු හොරකම් කරන්න. මෙන්න මේ නිසා ඔබගේ පෞද්ගලිකත්වයට මාර විදිහට රිස්කයක් එනවා මෙන්න මේ වගේ දේවල් නිසා. ඊට පස්සේ බැලුවොත් මුදල් ගේීමට පොළඹවා ගන්න, මුදල් ඉල්ලන වංචා, ඇඩ්වාන්ස් ෆීස් ස්කෑම් වගේ දේවලුත් මෙන්න මේක බලා ගන්න පුළුවන්. රැකියාවක් දෙන්න කලින් පුහුණුවට, පසුබිම් පරීක්ෂණවලට නැත්තම් උපකරණ වලට කියලා මුදල් ඉල්ලනවා නම් ඒක ලොකු රෙඩ් කෝඩ් එකක් වෙනවා. නීතියනුකූල ආයතනයේ කිසිම වෙලාවක රැකියාවක් දෙන්න කලින් ඔබෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. ඒකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරිද? පුද්ගල තොරතුරු සොරකම් කිරීම, phishing and identity theft, මෙන්න මේ වගේ දේවල් වලින් තමයි ඔයාලගේ පෞද්ගලික තොරතුරු ගොඩක් වෙලාවට ලීක් වෙන්නේ. ඉතින් ගොඩක් මම දැකලා තියෙන දේවල් තමයි සමහර ඒවාට phishing ඉන්ජෙක්ට් කරලා තියෙනවා ගොඩක් සයිට් වලට. ඒවට අපි ලොගින් වුණ ගමන් අපගේ සියලුම IP address එකෙන් ඉඳන් bank details ඉඳන් online banking සියලුම තොරතුරු අන්න මේ ඒ අයිතිකාරයන්ට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට අපේ බැංක් තොරතුරු, ජාතික අඳුරුම්පත් අංක වගේ සංවේදී තොරතුරු තියෙනවා. මේවෙන් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මේවා දෙන්න නැහැ. මොකද හරියට විදියට වැඩ කරන platform එක සියලු platform එක මෙන්න මේ වගේ දේවල් ඉල්ලන්නේ නැහැ. ගොඩක් freelancing වගේ website වල. ඉතින් මේවා දෙන්න එක අද ඉඳන් නවත්තන්න අනිවාර්යයෙන්. ඊට පස්සේ ගත්තොත් අපි දැන් වැඩ කරලා කිසියම් ආයතනයක් ගැන හොඳට හොයලා තහවුරු කරන්නේ නැතුව කිසිම විටක මේ වෙන දරතුරු කරන්න එපා. එහෙම වුණොත් අපිට පොලිසිය ගන්න ලගින්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් කවදාත් කරන්න යන්න එපා. කිසි ඒ කියන්නේ වෙබ්සයිට් එකක් වැඩ කරනවා නම් ඒ වෙබ්සයිට් එක ගැන හොඳට හොයලා බලන්න. ඒක මොකක් හරි කම්පැනි එකකින් විසින් කරගෙන යන එකක්ද එහෙම නැත්නම් ඒක තනි පුද්ගලෙක් විසින් කරගෙන කියලා හොයලා බලන්න. ඉතින් ඒවට ගොඩක් වෙබ්සයිට් වල දෙන. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලට ගන්න පුළුවන් ස්කෑම් ඇඩ්වයිසර්, ට්‍රස්ට්පයිලට් වගේ වෙබ්සයිට් වලින් ඔයාලට මෙන්න මේ දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මෙන්න පිරමිඩ් ස්කෑම් ඒ වගේ ඔන්ලයින් රැකියාව විදිහට පෙනී ඉන්න යන්න එපා කොහොමද. හරිද? පිරමීඩ් වලත් ක්‍රම දිනනවා කියලා ඔයාලා දන්නවා ඇති. ඊට පස්සේ මෙන්න මේ අපි ඊළඟ කතා කරමු මූල්‍ය අස්ථාවරත සහ ප්‍රතිලාභ නොමැතිකම. මෙන්න මේකෙදි ඔන්ලයින් රැකියාව කියන උපවාදාවක් මූල්‍ය අස්ථාවරත. සම්ප්‍රදායික රැකියාවක තියෙන ආරක්ෂා මේවා නැහැ. ඉතින් මෙන්න මෙහෙම මේක ඩීටේල්ස් සෙට් කරනවා මොකක් හරි platform එකක්. මේ platform එකේ තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාට තියෙනවා normal එකෙන් typing job කරන්න තියෙන. මෙන්න මේ වගේ දැන් වැඩ කරද්දී ඔයා හිතන්න hire කරනවා කවුරු හරි. ඊට පස්සේ ඔයාගේ bank details ඉල්ලනවා. ඔයාත් ඒවා දෙන. ඊට පස්සේ කොහේ හරි මෙන්න මේ database එකකට මෙන්න මේක include වෙනවා
ඔයාගේ ඩීටේල්ස්. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඒ වෙබ්සයිට් එක බැරිම වෙලාවත් හැක් වුණොත් එහෙම නැත්නම් එයාලගේ මේකත් පිසින් වුණොත් ඔයාගේ ඩීටේල්සුත් එළියට ලීක් වෙනවා නේද? අන්න ඒකයි මම කියන්නේ. මෙන්න මේක මාරම රිස්කයක්. ඉතින් ගොඩක් දුරට අපේ කාඩ් නම්බර් වගේ දේවල් ඉන්නවා. මෙන්න පින් නම්බර් වගේ දේවල් දෙනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් දැන් සිද්ධියක් තියෙනවා. මෙන්න මේ මොකක් හරි වෙබ්සයිට් එක වැඩ කරගෙන ඉද්දි තවත් වෙබ්සයිට් එක ඔටෝ ලොග් වෙන මොකක් හරි බටන් එකක් ප්‍රෙස් කරපුවා. ඊට පස්සේ මේකෙන් අපි නම්බර් එකක් ඉල්ලනවා, වෙරිෆයි කරන්න කියනවා, බෑන්ඩ් ඩීටේල් ඉල්ලනවා, වෙරිෆයි කරන්න කියනවා. මෙන්න මේ වගේ එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඔයා බලන්න අර කලින් තිබ්බ නම දැන් ඔයා ඉන්න එකෙත් තියෙනවා. ඒ වගේ දේවල් වලින් මේක අපිට විසඳා ගන්න පුළුවන්. මොකද ඉතින් කොහෙවත් නිකන් සල්ලි දෙන්නේ නැහැ ඔයාට මොනයම් හේතුවකට. සමහර ඉස්සර නම් මයිනින් ප්ලැට්ෆෝම් තිබුණා මුදල් ගෙවන සාර්ථකව. ඒ කියන්නේ පැය දෙකක් තුනක් විතර ඒක දිහා බලන් හිටියම ඩොලර් එකක් වගේ ගන්නවා. දවසක් බලන් හිටියම ඩොලර් 10ක් වගේ ගන්නවා. මේ වගේ දේවල් තිබුණා. නමුත් වර්තමාන වෙද්දී නම් මෙන්න මේ වගේ දේවල් ගොඩක් සීමිත වෙලා තියෙනවා. මයිනින් ඉස්සර මයිනින් මැෂින් තිබුණා. ඒ වගේ දේවල් ගොඩක් තිබුණා. දැන් ගත්තොත් තව දැන් අපි දැන් ඔයා හිතනවා ෆ්‍රීලාන්සින් අලුතෙන් වෙබ්සයිට් එකකට ජොයින් වෙලා ඒකේ සාර්ථක වැඩ කරලා යනවා. නමුත් ඔයා දන්නවද මෙන්න මේ වගේ අලුතෙන් එන ප්ලැට්ෆෝම් වල ඩොමේන් එක ගැන චෙක් කරනවා. අපි https කියලා නැතිනම් මෙන්න මේක මොකක් හරි ෆේක් එකක් කියලා අපිට තාවු කරන්න පුළුවන්. මොකද ඒ කාලේ නම් අපි දැන් වෙබ්සයිට් වල https එක ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් .com වගේ ඩොමේන් තියෙනවා නම් අන්න ඒවා හොඳයි. cash.com නම් මෙන්න මේක පොඩ්ඩක් රිස්ක් එකක්. මේ ළඟදී ආ මතක ඇති ads to cash.com එකදී මේ කොච්චර රිස්ක් එකක්ද කියනවනම් මේක අපේ ඩීටේල්ස් හොරගම් කරන ඒ වගේ තමයි මෙයාලා ඒකේ මොනටයිසේෂන් ඔන් කරලා එයාලා මුදල් හොයනවා. නමුත් අපිට මුදල් ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ යාලා කියන විදියට. යාලා කියලා තියෙන්නේ ඩොලර් 100ක් එනවා කියලා. නමුත් අපිට ඩොලර් 100ක් ඩොලර් 10ක් අතර ගන්න බෑ. අපි ඩොලර් 100ක් earn කරලා යාලා ඩොලර් 1000ක් earn කරලා ඉවරයි. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මම ඒ ගැනත් වීඩියෝක් කරලා තියෙනවා. ඒක කරා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒ ගැනත් ඔයා අනිවාර්යෙන් දැනුවත් වෙන්න. තව දෙයක් තමයි මේ channel එක තුලින් මම ගොඩාක් ඊමනි සම්බන්ධ platform ගේනවා. මම ගේන්නේ විශ්වාසදායක platform විතරක් බවත් මතක තියාගන්න. ඉතින් ඔයා මගේ channel subscribe කරලා තිබුණොත් අනිවාර්යෙන් මෙන්න මේ වගේ ඒ කියන්නේ ඔයාලට විශ්වාසවන්ත මම trust කරන මමත් දෙයක් කරලා තමයි මේක ගේන්නේ. ඒක දන්නේ නැති ඒවා ගේන්නේ නැහැ. එතකොට ඔයා මගේ channel subscribe කරලා දින ඔයාලට මෙන්න මේ වගේ මම කරපු දේවල් වලින් ඔයාලට සාර්ථක මුදල් ලබන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් මේ මම දැකලා තියෙන එකක් තමයි YouTube වලත් මෙන්න මේ විදිහේ ගොඩාක් සංසරණ වෙනවා e-money platform. ඔයා දැන් හැමදාම ගිහලා ගහනවා e-money platform 2025 සිංහල වගේ දේවල් ගහලා වීඩියෝ 1000ක් 2000ක් කියරෙනවා ඇති. ඔයත් ඒක එක බලන්න ඇති. කරනවත් ඇති ඒකේ තියෙන එකක් දෙකක් හරි. ඔයා දන්නවද මෙන්න මේ YouTubers ලා කරන දෙයක් තමයි. එයාලා views ගන්න subscribe ගන්න වගේ දේවල් වලට තමයි මෙන්න මේ e-money use කරනවා. දැකලා තියෙන දෙයක් තමයි මම නම සඳහන් කරන්නේ ගොඩක් YouTubers ලා පටන් ගත්තා e-money platform ගැන කරන්න වීඩියෝස් කරලා ඒක ඒ විදිහටම තියාගන්න. කියන්නේ channel එක ඒ සම්බන්ධ විතරක් තියාගන්න. ඉතින් ඒකෙන් ගොළු reach එකකුත් ලැබෙනවා. මොකද තියාලා දාන ලක්ෂ 5 ලක්ෂ 10 ලක්ෂ 5 අන්න ඒ වගේ. ඉතින් ඔයාලා කවදාවත් රැවටෙන්නවා මෙන්න මේ වගේ දේවල් වලට. මම කියන්නේ ඔයාලා නිකන් ඉන්න කවුරුත් සල්ලි දෙන්නේ නැහැ. ඔයා හිතන්න ඔයාට කම්පැනියක් තියෙනවා. අපි ගැන හිතමු හරිද? ඔයාට කම්පැනියක් තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයා කාට හරි නිකන් ඉන්න වැඩක් දෙනවද? නෑනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාට graphic design මොකක් හරි හිතන්න ස්කිල් එකක් තියෙනවා කියලා poster design, banner design වගේ. ඔයාට පුළුවන් Fiverr වගේ use කරලා ලොකු මුදලක් උබන්න. අන්න ඒක හරියට ලක්ෂ 300ක් දක්වා මේකේ revenue එක අපිට ලබා ගන්න පුළුවන්. මේක සාර්ථක වෙබ්සයිට් එකක්. තව ගත්තොත් ෆ්‍රීලාන්සින් එක. ඒක සාර්ථක වෙබ්සයිට් එකක්. මම දැක්ක ෆ්‍රීලාන්සින් එකේ මේලගේ පොඩි ඉෂුව එකක් ඇවිල්ලා තිබුණා. මම කරගෙනදී මේක දැක්කේ. ඒකයි කියන්නේ ෆ්‍රීලාන්සින් එකේ මම බිඩ් එකක් දාන්න ගියා. කියන්නේ මට කෝඩ් එකකට බිඩ් එකක් දාන්න යද්දි බෑන්ඩ් ඩීටේල් ඉල්ලුවා. මම ඒක ස්කිප් කරා. මොකද ඊයොත් ඒක මම නේම් එක චෙක් කරලා බලද්දි වෙන සයිට් එකක් මේ ෆ්‍රීලාන්සින් එකක් නෙමෙයි. අර බිඩ් එක දාන්න යද්දි හරි මේ ලෝඩ්ලා කොහමර වෙන සයිට් එකකට ගිහලා බෑන්ඩ් ඩීටේල් එන්න. අන්න ඒ වගේ ආවත් ඔයාලා එතන ස්කිප් වෙන්න. මොකද ඊයොත් එහෙම අපෙන් වැඩේ කරන්න කලින් කවුරු සල්ලි මේ බෑන්ඩ් ඩීටේල් නැහැ. වැඩේ කරාට පස්සේ බෑන්ඩ් ඩීටේල් එනවා.
ඒක වෙනම කතාවක්. හරිද? නැත්තම් ඔයා හිතන්න සාමාන්‍ය 5 වගේ දෙයක මොනවා හරි වැඩක් කරද්දි වෙබ් ඩිසයින් එක කරද්දි ඔයාලට එකේ අපේ බෑන්ඩ් ඩීටේල්ස් දුන්නාට පස්සේ ඔටෝම ඒවා ඉන්ටෙලිජ්ලා අපේ රෙවෙනියු එක අපේ වොලට් එකට එනවා. හරිද? එතකොට ඒ වගේ වෙබ්සයිටුත් තියෙනවා හොඳ ඒවා. තව දෙයක් තමයි ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් ඔයාට පුළුවන් ඔයාගේ ඊමනි ප්ලැට්ෆෝර්ම් එකක් හදාගන්න. ඇත්තටම මාරම රෙවෙනියු එකක් ගන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ ඊමනි ප්ලැට්ෆෝර්ම් කියන්නේ. ඒ මේකේ තියෙන වෝනින් එක ඔයාලට ලයිසන් එකක් නැතුව කවදාවත් ඊමනි ප්ලැට්ෆෝර්ම් එක පවත්වාගෙන යන්න බෑ. ඒ වගේ තමයි Trustpilot, Discam Advisor වලට SSL සර්ටිෆිකේට් වගේ දේවල් අනිවාර්යයෙන්ම ලබා ගන්න මේ ප්ලැට්ෆෝර්ම් එක කරගෙන යන්න. ඉතින් ගොඩක් අය මෙන්න මේ වැරදි කරන නිසා තමයි ට්‍රස්ට් ස්කෝර් එක අඩු වෙන්නේ. ඒ වගේම තමයි යූසර්ස්ලා අඩු වෙන්නේ. ඉතින් මම ගොඩක් රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඔයා ඔයාම හොයන්න. වෙන කවුරුත් කියන දෙයක් විශ්වාස කරන්න යන්න එපා. දැන් ඔයා ගොඩක් දේවල් බලනවා, FB post බලනවා, YouTube TikTok එක බලනවා. ගොඩක් අය කරන 5-6 දෙනෙක් විතර දැන් ලක්ෂයක් බලනගේ 5ක් අයක් දාලා තියෙනවා හරි සල්ලි ලැබුණා මෙහෙමයි කියලා. ඉතින් මටත් පුළුවන් නේ මම මගේ YouTube එකට තව YouTube account 5ක් හදලා කමෙන්ට්ස් 5ක් දාන්න මට සල්ලි ලැබුණා කියලා නේද? අන්න ඒ වගේ දේවලුත් මෙතන වෙනවා කියන එක මතක තියාගන්න ඔයාලා. ඉතින් මේකට ලක්ෂයක් බලන ගියේ 5ක් දානවා කියන්නේ මාරම කේස් එකක් නේද නේද? ගොඩක් අය බැනලා තියෙනවා. ගොඩක් අය කියලා දෙන මේක අපිට සෝෂල් මීඩියා වලින් රෙකමන්ඩ් කරන්න බෑ. ඒක ඇත්තක්. හරිද? ඉතින් ඔයාලට මගේ channel එක තුලින් හරියට මේ වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් නිසා මම රෙවෙනියු එකක් ලැබුවා විතරයි මම ගේන්නේ. ඒකත් මතක තියාගන්න. ඉතින් ළඟදී වීඩියෝ එකක් දාන්න බැරි වුණ නිසා තමයි මෙන්න මේ වීඩියෝ එක ගැන ගොඩක් අමාරුවෙන් තමයි වීඩියෝ එක දාන්නේ. ටයිම් එක පොඩ්ඩක් බැලන්ස් කරන්න අමාරු නිසා හෙට ඉඳන් වීඩියෝස් වැටෙනවා එක දිගට මේකත් මම තියාගන්න ඕනේ. සමාවෙන්න ඕනේ ඉතින් වීඩියෝස් ලැබුණේ නැති එකට. ඔයා ඉතින් channel එක subscribe කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. සෝරි මේ තව තියෙන ඉස්සරහට මේක මැදින් ඇඩ් එකක් දැන් බැරි ඒකත් නෙමෙයි දැන් මෙතන තව බිස්නස් එකක් කරන්න කියලා සාය වගේ මුදල් උපයන්න කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තිනවා. බට් ඒක බලුවා නැත්නම් දැම්ම ගිහිල්ලා බලන්න වීඩියෝ තුර ඔයාලට ලොකුම නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඒ ගැනත් හරිද? ඉතින් තව කතා කරන්න දෙයක් නැහැ නේ. ඔයා තාම මගේ channel පුංචි channel subscribe කරනවා. දැන් subscribe බටන් වල bell icon එක ඕල් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙමු.